SLPB Tech YouTube channel වල ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න Samsung fansලා ගොඩක් ආසාවෙන් මග බලන් හිටපු Samsung Unpacked event එක ඔන්න මේ අවුරුද්දේ මුල පැවැත්වුණා. ඉතින් අපි බලමු Samsung ලා 2026 අවුරුද්දේ එයාලා අලුතෙන් මෙන්නට දාපු product ඒ වගේම softwares මොනවද කියලා. Good morning, everyone. Thank you for joining us today. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ ඉවෙන්ට් එකේදී රිලීස් වෙච්ච බේස් මොඩල් වෙන Samsung Galaxy S26 සහ S26 Ultra ෆෝන්ස් එක මොන වගේද කියලා. ඉතින් ඩිසයින් එක පැත්තෙන් ගත්තොත් මේ ඩිවයිසස් දෙකේ ගොඩක් ලොකු ප්‍රීමියම් ලුක් එකක් මේ අවුරුද්දේ මෙයාලා දීලා තියෙනවා. ඉතින් කලින් අවුරුදු වල වගේම ඒ වගේම ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් S26 එකේ සහ S26 Plus කියන දෙකේ ඩිස්ප්ලේ එක AMOLED 2x ඩිස්ප්ලේ එකක් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම ෆෝන්ස් දෙකේම ඩිස්ප්ලේ එකේ රිෆ්‍රෙෂ් රේට් එක 120Hz විදියට බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මේක ඇඩ්ජස්ටබල් විදියට තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කර ඉන්නවා නම් ඒ අදාළ වැඩට හරියන්න, ඒ අදාළ ටාස්ක් එකට හරියන්න මේකේ රිෆ්‍රෙෂ් රේට් එක වෙනස් කරගන්නවා, බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් performance පැත්තෙන් ගත්තොත් ලංකාවේ මාකට් එකට අනුව මේ අවුරුද්දේදී Samsung ලා කලින් අවුරුදු වගේම next gen flagship chipset එක මේ smartphones lineup එකට දීලා තියෙනවා. ඒත් එක්කම gaming වලදී වගේම heavy task කරනකොට phone එක optimize කරගන්න මෙයාලා මේ අවුරුද්දේදී vapor chamber cooling පහසුකම මෙන්න මේ base model වලටත් දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම කැමරාස් පැත්තට ගියොත් මේ කැමරාස් වල primary sensor එකේ low light performance මෙයාලා සෑහෙන දුරට enhance කරලා තියෙනවා. ඒ වගේම AI පාවිච්චි කරලා low light performance සෑහෙන දුරට improve කරලා තියෙනවා. බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම event එකේ highlightම point එකක් තමයි Samsung Galaxy S26 Ultra කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ smartphone එක මේ සැරේ ගොඩක් ප්‍රීමියම් ලුක් ඇන්ඩ් ෆීල් එකක් එක්ක ෆ්‍රේම් එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ ටයිටේනියම් වලින්. ඒ වගේම මෙන්න මේ S26 Ultra කියන එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් මේක සම්පූර්ණ බලා ගන්න පුළුවන් ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් විදිහට. ඉතින් කර්ව් ඩිස්ප්ලේ වලට අකමැති ගොඩක් කට්ටියට මේක good news එකක් වෙයි. ඉතින් කලින් අවුරුද්දේ Samsung ලා මේ device එක රිලීස් කරේ ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් එක්ක. ඉතින් මේකෙදි අපිට performance ගැන කතා කරන්න දෙයක් නැහැ. next level flagship experience එක මෙන්න මේ S26 Ultra කියන ස්මාර්ට්ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් කැමරා එක ගැන කතා කරොත් මේ අවුරුද්දේදී Samsung S26 Ultra එකට මෙයාලා 200 megapixel කැමරා එකක් දීලා තියෙනවා. වගේම ඒක තවත් ඔප්ටිමයිස් කරලා තියෙනවා, බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඒ වගේම වීඩියෝ ස්ටේබලයිසින් පැත්තට ගියොත් Samsung ලා මේ අවුරුද්දේදී S26 එකට 5x ඉඳලා 10x වෙනකම් ඔප්ටිකල් zoom පහසුකම දීලා තියෙනවා. වගේම content creation කරන කට්ටියට ගොඩක් හොඳ tool එකක් වෙයි කියලා Samsung ලා මේ අවුරුද්දේ event එකේදී කිව්වා. ඉතින් ඒත් එක්කම මේ S Pen එක පැත්තට ගියොත් latency එක සෑහෙන දුරට අඩු කරලා තියෙනවා කියලා Samsung මම කියලා තියෙනවා. ඉතින් මෙතනදී S Pen එක පාවිච්චි කරලා චිත්‍ර අදිනවා නම් එහෙම නැත්නම් මොකක් හරි note tab ගහ ගන්නවා නම් සෑහෙන දුරට මේක නිකන් හරියට පොතක ලියනවා වගේ experience එකක් ගන්න පුළුවන් වෙන්න තමයි මේ අවුරුද්දේදී S26 Ultra එකත් එක්ක රිලීස් වුණ මෙන්න මේ S Pen එක බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඉතින් මේ පාරත් මෙන්න මේ Unpacked event එකේදී hardwares වගේම software පැත්තටත් සෑහෙන ලොකු ඉඩක් වෙන් වෙලා තිබ්බා. ඒකෙත් main highlight එක තමයි Samsung ලා මේ අවුරුද්දේදී Samsung ලා Galaxy ecosystem එක සෑහෙන දුරට AI එක කනෙක්ට් කරලා තිබ්බා. ඒ වගේම AI features ගොඩක් මෙන්න මේ ecosystem එකට දීලා තිබ්බා. ඒ වගේම cloud based processing පාවිච්චි කරලා මේ අවුරුද්දේදී Samsung ලා ගොඩක් ලොකු video editing, photo editing වගේම real time voice translation වගේ දේවල් on device මාර්ම fast විදිහට කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මෙන්න මේ සමහරක් ලොකු features ඉස්සරහට subscription model එකකට හඳුන්වා දෙයි කියලා tech community එකේ කතාවක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඒ වගේම මෙයාලා මේ අවුරුද්දේදී Samsung Health platform එකේ සෑහෙන ලොකු massive update එකක් කරලා තියෙනවා. වගේම මෙයාලා කියලා තියෙන විදිහට AI fitness coach කෙනෙක් කරහා සම්පූර්ණයෙන්ම sleep data ඒ වගේම අනිකුත් workout analytics සෑහෙන දුරට ගොඩක් deep විදිහට track කරගන්න මෙන්න මේ AI algorithm එකත් එක්ක පුළුවන්කමක් තියෙනවා කියලා Samsung සමගම මේ අවුරුද්දේදී කියා. ඉතින් ඒ වගේම තවත් ලොකු highlight point එකක් තමයි smart things ecosystem එක. ඉතින් දැන් S26 එකත් එක්ක අපිට ගෙදර තියෙන හැම ස්මාර්ට් ඩිවයිස් එකක්ම ගොඩක් seamlessly කලින්ට වඩා fast විදිහට control කරගන්න පුළුවන්. වගේම මෙයාලා කියලා තියෙන විදිහට මේකේ
ප්‍රයිවසි ඩේටා පොලිසි එක ආරක්ෂා කරන්න මෙයාලා නොක්ස් සිකරිටි සිස්ටම් එක සෑහනදුරට අප්ඩේට් කරලා තියෙනවා කියලා තමයි Samsung සමාගම කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆ්ලැග්ෂිප් ෆෝන්ස් ඒ වගේම softwares වලට අමතරව මෙයාලා මේ අවුරුද්දේදී එයාලගේ True Wireless lineup එක එළියට දැම්මා. ඉතින් ඒක තමයි Galaxy Buds 4 සහ 4 Pro කියන්නේ. ඉතින් ඔයා Samsung ecosystem එකත් එක්ක වැඩ කරනවා නම් මේක තමයි ඔයාට ගන්න තියෙන හොඳම earbuds දෙක. ඉතින් මේ පාරත් Pro model එකට මෙයාලා active noise cancellation ගොඩක් දුරට enhance කරලා ගොඩක් හොඳ experience එකක් දෙනවා වගේම 360 audio සහ hi-fi sounds experience එකත් එක්ක ඔයාලට සෑහෙන ලොකු audio experience එකක් ගන්න පුළුවන් කියලා තමයි Samsung සමාගම කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ earbuds දෙකේ battery life එක ගොඩක් improve කරලා තියෙනවා වගේම මෙයාලා කියලා තියෙන විදිහට seamless device switching සෑහෙන දුරට මෙයාලා improve කරලා තියෙනවා කියලා තමයි Samsung සමාගම කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් කල්පනා කරනවා ඇති Samsung ලගේ foldable සහ fold devices කෝ කියලා. ඉතින් ඇත්තටම Samsung ලගේ major release එක යාලා හැම අවුරුද්දෙම දෙකකට කඩලා තමයි කරන්නේ. ඒ කියන්නේ අවුරුද්දේ මුලදී එක release එකක් සහ අවුරුද්දේ මැද හරියේදී එක event එකක් තියෙනවා. ඉතින් අවුරුද්දේ මැද හරියේදී තියෙන event එකේදී තමයි Samsung Galaxy Foldable සහ Fold devices එයාලා හඳුන්වා දෙන්නේ. ඒ වගේම අවුරුද්දේ මැදදී මෙයාලගේ event එකේදී හඳුන්වා දෙන ලොකුම දෙයක් තමයි Samsung Galaxy Watch එක කියලා කියන්නේ. ඉතින් මේ අවුරුද්දේදීත් එයාලා Samsung Galaxy Watch එක release කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේම Samsung XR එක ඒ කියන්නේ Extend Reality Glass එක මේ අවුරුද්දේදී මැද තියෙන event එකේදී එයාලා එළියට දානවා කියලා තියෙනවා. බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් අද ගෙනාවේ Samsung ලා අවුරුද්ද මුලදී තියෙන එයාලගේ event එකේදී 2026 දී මොනවද රිලීස් කරේ කියලා පොඩි සමරි එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා Samsung fans ලන්න සෑහෙන දුරට වැදගත් වෙන්න ඇති. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් වල prices නා ටැක්ස් එක අපිට චුට්ටක් බලන්න යනවා කීයකට විතර ලංකාවේ රිලීස් වෙයිද කියලා. ඉතින් ඔයාලත් Samsung ලගේ 2026 රිලීස් වුණ S26 lineup එකේ ස්මාර්ට්ෆෝන් එකක් ගන්නවද කියලා අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න ඔයාලගේ Samsung යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම SLMV Tech YouTube channel එක subscribe කරන්න. මගේ අනිත් social media සුත් like කරන්න follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ SLMV Tech review එකෙන් ඉක්මනට හම්බෙමු.